ඔයාලට කියලා දෙන්න ආවේ පේරකොළ වලින් කොහොමද අපි කොණ්ඩේ වවා ගන්න hear tonic එකක් හදාගන්න විදිය සහ හාල් පිටි වලින් පැක් එකක් හදාගන්න විදිය. එහෙනම් අපි දැන් යමු vlog එකට. මුලින්ම අපි මේ වගේ භාජනයකට වතුර ටිකක් අරගෙන පේරකොළ සෝදලා භාජනයට දාගන්න ඕනි. මේකට තව කරාඹු නැටි ටිකක් උළු හාල් ටිකක් අපිට එකතු කරන්නත් පුළුවන්. ඊට පස්සේ ලිපේ තියාගෙන ටික වෙලාවක් තම්බ ගන්න තමයි තියෙන්නේ. ඉතින් ළමයි මේ පේරකොළ වලින් හිසකෙස් වර්ධනය කරගන්න, වර්ධන වේගය වැඩි කරගන්න, කෙස් වැටීම පාලනය කරගන්න සහ ඉස්සොරි පාලනය කරගන්නත් පුළුවන්. මේක තමයි හරිම ගාන. පේරකොළ ටික හොඳට තැම්බුනහම මේ විදියට අව පැහැවෙනවා. වතුර එක දුඹුරු පාට වෙනවා. ඊට පස්සේ අපිට නිවුනහම පාවිච්චියට ගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ, අපේ කොණ්ඩෙට පේරකොළ වතුර වලින් ට්‍රීට්මන්ට් එක කරලා ඉවරුණාට පස්සේ පේරකොළ ටික විතරක් වෙනම බ්ලෙන්ඩර් කරලා අරගෙන හිස් කබලට පැක් එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ විදියට තමා පේරකොළ තඹපු වතුර එක පෙරලා ගත්තාම තියෙන්නේ. මේක පාවිච්චි කරන්න ලේසිම විදිය තමා ස්ප්‍රේ බොටල් එකක් අරගෙන හිස් කබලට වදින විදියට හොඳට ස්ප්‍රේ කරගන්න එක. මේ වෙලාවේ මං ගාව නම් ස්ප්‍රේ බොටල් එකක් නැහැ. මම මේ විදියටම කෝප්පෙන් කොණ්ඩෙට දාගන්න තමයි හදන්නේ. මේ දවස්වල මගේ කොණ්ඩේ ගොඩාක් හැලෙනවා. ඒ නිසා තමයි මම මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. තව පේරකොළ වලින් ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාලා තියෙනවා, කියවන්න පුළුවන්. මම දැන් පේරකොළ ට්‍රීට්මන්ට් එක කරගෙන නාගෙන ආවා. අපි දැන් හාල් පිටි පැක් එක කොහමද හදන්නේ කියලා බලමු. මුලින්ම හාල් ටික පැය 3ක් විතර පෙඟෙන්න දාන්න ඕනේ. මම වේලාසනම පෙඟෙන්න දාලා තමයි දැන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ දෙපාරක් විතර හොඳට බ්ලෙන්ඩර් කරගෙන වතුර ටික වෙනමයි කුඩු ටික වෙනමයි මේ විදියට හොඳට පෙරා ගන්න ඕනේ. තියෙන ළමයි අපි පෙරාගත්ත එක. ඊට පස්සේ අපි මේක මැටි හට්ටියකට හරි මොකක් හරි භාජනයකට දාගෙන මද ගින්දරේ පොඩ්ඩ වෙලාවක් රත් කරගන්න ඕනේ. මගේ අතින් මේක පොඩ්ඩක් අවුල් ගියා. ඔයාලා සාමාන්‍ය තික් පේස්ට් එකක් වගේ ආවට පස්සේ ලිප ඔෆ් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත හාල් පිටි පැක් එක. මේක ටිකක් වෙලා නිමෙන්න තියලා නිවුනහම මූණට පාවිච්චි කරන්න පුළුවන්. මේ හාල් පිටි පැක් එකෙන් අපිට සම පැහැපත් කරගෙන සමේ ලප කැලල් තියෙනවා නම් ඒවා අඩු කරගෙන අවුවට පිලිස්සුණු සම යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම ළමයි සමේ තෙල් ගතිය තියෙනවා නම් තෙල් ගතිය පාලනය කරගෙන හැම එල්ලා වැටීම අඩු කරගෙන තරුණ පෙනුම රැක ගන්නත් පුළුවන්. ස්වභාවික දෙයක් නිසා අවුරුදු 12ට වැඩි ළමයිට උනත් මේක පාවිච්චියට ගන්න පුළුවන්. විනාඩි 20ක් මූණේ තියලා හොදලා දාන්න තමයි තියෙන්නේ. මම ගාන එක මෙයාටත් ඕනේ. ඒකයි මම මෙයාගෙත් ගාන්නේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු.